ඉතින් අයිබෝන් කියලා මම ඔයාලට කියනවා මම ගොඩ කාලෙකින් ආයේ මේ වීඩියෝ එකක් කරන්නේ. මේ ඇවිල්ලා පත්මරාග කට්ටයක්. ඉතින් බලන්න මේ පත්මරාග කට්ටේ. ඉතින් මේක මේ ඇවිල්ලා ලොකු මිලක් යන්නේ. නමුත් මේක හොඳට තිබ්බනම් එහෙම කෝටි ගාණක් යන ගලක්. ඊට පස්සේ මම ඔයාලට කිරිගේ උඩයක් පෙන්නනවා. මේ තියෙන්නේ කිරිගේ උඩයක්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් පොඩි පොඩි ගල් කැල් ටිකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් මේ වගේ ගලක් බලන්නකො මේ වගේ ගල් වාලා සාමාන්‍යයෙන් හිතන්නේවත් නැහැ නේ. ඉතින් මේක මේ වගේ ගලක් මේ මණිකක් කියලා හිතන්නේ නැහැ නේ. සාමාන්‍ය මණික කුලේ එකක් කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ වලට පෙන්වන්නේ. ඊට පස්සේ තියෙනවා මේක. එතකොට මේ බලන්නකො මේ යකඩ වගේ. තනි යකඩ. පාතියෙන් යකඩ කියලා නමුත් යකඩ නෙමෙයි මේක පාෂාණ. ඉතින් මේ වගේ දේවල් එකතු වෙලා තියෙනවා කියන්නේ ඉතින් ඒ තැන්වල මම හිතනවා මැණික් තියෙනවා කියලා. මොකද මේ ඇවිල්ලා මේ පාෂාණ වර්ග ටිකක් එකතු වෙලා හැදෙන යම් කිසි මේක සෑහෙන බරයි. ඊට පස්සේ මේක ඇවිල්ලා පලිඟුවක්. පලිඟු ගල් දුඹුරු පලිඟු. ඉතින් මේ දුඹුරු පලිඟු නම් මේක ඇවිල්ලා දැන් මේ අර සුදු පලිඟු වලට වැඩිය මේ දුඹුරු පලිඟු ගණන්. ඒ කියන්නේ මේක හැබැයි ක්ලියර් වෙන්න ඕනේ. ක්ලියර් දුඹුරු පලිඟු එක ටිකක් ගණන්. ඒ කියන්නේ සාමාන්‍ය ලොකු ගාණක් යන්නේ. ඒනොට මේක සුදු එකට වැඩිය ටිකක් ගණන්. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් ඔයාලා ගාව ලොකු පලිඟු ගල් තියෙනවා නම් ක්ලියර් එකකින් ඒකට මම හොඳ මිලක් ඔයාලට දෙන්නම්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා රතු ගෙවුඩයක්. ඉතින් මේ රතු ගෙවුඩ ගලක් තමයි මේ තියෙන්නේ. මේක ඇවිල්ලා කැරට් 14යි පොයින්ට් ගානක් තියෙනවා. ඉතින් බලන්න හොඳ රතු ගෙවුඩයක්. මේකෙන් ඉතින් මේක නම් ඇතුළ ටිකක් හොඳයි. ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් මේ ගල. මේක ඇවිල්ලා බින් වීදුරු ගලක්. I think මේ බින් වීදුරු කියන්නේ මේ වගේ ගල් ගොඩාක් මට එවලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් මේ වීඩියෝ එක ඉක්මනට ඉවර කරන්නේ. මේක ඇවිල්ලා මේ ඔයාලට පේනවා ඇති මේක ඇවිල්ලා පුෂ්පරාග ගලක් පොව්වම්බුවක්. ඉතින් තැන කහ පාට පේනවා ඇති. මේක තමයි හොඳම ගල. ඒ කියන්නේ මේක ඔයාලා අනිවාර්යයෙන් මේක දැනගන්න. ඔයාලට පේනවා ඇති තැනින් තැන නිල් පාටක් තියෙනවා. එතකොට පේනවා නිල් පාට සුදු පාට තියෙනවා. මේකේ වුණාට කිසිම වටිනාකමක් නැති ගලක්. මේක ඇවිල්ලා කැල්සයිට් කියන්නේ මේකට. ඉතින් මේ වගේ ගල් ගොඩක් එවනවා මට. ඒකයි දැන් මෙතන පළක් කට්ටිය වෙනවා මේකේ නිල් පාට තියෙනවා මෙහෙමයි කියලා. නමුත් මේක වටිනාකමක් නැහැ. එතකොට මේ ගල මේක ඇවිල්ලා මේක ගෙවුඩයක්. ඉතින් ගෙවුඩයක් වුණාට මේක තනින් තන හැමතැනම පළුදු දෙනවා. ඉතින් කැරට් එකේ දෙකේ වගේ කෑලි මේකෙන් ගොඩක් ගත්ත හැකි. කැරට් 3-4 කෑලි 2-3කුත් ගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා මේකත් රතු ගෙවුඩයකට හුරු ගෙවුඩයක්. ඉතින් මේ වගේ මේකේ නම් සාමාන්‍යයෙන් මිල ටිකක් මේකේ පුළුවන්. කියන්නේ ඒක ටිකක් ගණන්. ඊට පස්සේ ඔයාලට පෙන්වනවා මේ වගේ ගලක්. ඉතින් මේක ඇවිල්ලා ඔයාලට පේනවා ඇති තනිකර කට්ටයක්. ඉතින් මේ බලන්න මේ දැන් ඔය ඔක්කොම ඇවිල්ලා පතලේ තියෙන පතලෙන් හම්බෙන ගල්. ඉතින් ඒතකොට හිතන්නකෝ දැන් මේ වගේ ගල් හම්බෙනවා කියන්නේ ඒතකොට මැණික් තියෙනවනේ. දැන් අතන ගෙවුඩ තිබ්බා. ඒ කියන්නේ පුෂ්පරාග කැලලක් තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි කියන්නේ අනිවාර්යෙන් මේවා කියන්නේ අදහස් ඔයාලට තියෙන මේ තියෙන සම්පූර්ණ ගල් සෙට් එක. එතකොට මේ කියන්නේ මම ওই ගල් ටිකයි ගත්තේ. මට මේ වීඩියෝ එක ටිකක් ලොකුවට කරන්න ඕනේ නැහැ. මොකද මේ දවස්වල මම පොඩ්ඩක් බිසි. ඉතින් මම ඔයාලට කියන්නේ උත්සාහය අත්තර ගන්න එපා. අනිවාර්යයෙන් ඉස්සරහට කරන්න. මගේ channel එක හොඳයි නම් මේ වීඩියෝ එක subscribe කරන්න, share කරන්න, like කරන්න. අනිවාර්යෙන් subscribe කරලා යන්න. අනිවාර්යෙන් ඔයාලට ඕනේ එක මොකක් හරි වීඩියෝ එකක් ඕන නම් යටින් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. මොකක්ද ඕනේ කියලා. එහෙනම් සුබ දවසක්.